was asked the honeybee. දවසක් මේ කුරුල්ලෙක් අහන මීමැස්සෙක්ගෙන් you work so hard. ඔයා ගොඩක් මහන්සිලා වැඩ කරනවා. You doing so much. ඔයා ලොකු පරිශ්‍රමයක් කරනවා. You put so much effort and energy to honey. මේ පැණි හදන්න, මේ පැණි ගබඩා කරන්න ලොකු වෙහසක් වගේම ලොකු මහන්සියක් කරනවා. And then the man comes and still it. මෙන්න කැරිලා ඒ මේ පැණි ටික වරකක් කරා යනවා. Do not feel sad. මේ ඔයාලට දුකක් දැනෙන්නේ නැද්ද? The honeybee gave a fantastic reply. මේ සාරේ අපූර්ව උත්තරයක් දෙනවා. Yes, I do be sad. මට ලොකු දුකක් වගේම වේදනාවක් දැනෙනවා. At that moment I reminded myself. මම එවලේ මටම මතක් කරගන්නවා. That the only thing man can steal from me is my honey. මිනිහෙකුට හොරකම් කරන්න පුළුවන් එකම දේ මගේ මීතැන විතරයි. He can never steal the art of making honey, that process එකේ. හැබැයි උඩ බෑ කවදාකවත් මගේ මීතැනි හදන කලාව හොරකම් කරන්න. We still need the fluctuating into the practical area. ඒ වංචාව සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික කටයුතු කියලා තියෙනවා. We also need to be aware that people cannot the risk of creations. හැබැයි නිර්මාණද වෙන කෙනෙකුට පිටපත් කළ හැකි බව අපි හොඳින් මතක තබා ගන්න ඕනේ. No one can take away our creativity from us. අපේ නිර්මාණශීලීත්වය කිසි කෙනෙකුට උදුරා ගන්න බෑ. Project soul is remember. මේ කාරණාවකට උදේ මතක තියාගන්න. Number 1, how others that you do not define your reality. අන්න ඔබ කොහොම දැක්කත් ඒක නෙමෙයි ඔබගේ ඇත්ත තත්ත්වය. Number 2, everyone's journey is different. Therefore, be you do not waste your time trying to be someone else. මේක හැම කෙනෙකුටම තියෙන එකිනෙකාට වෙනස්කම. ඒ නිසා ඔබ නෙමෙයි තව කෙනෙකුට සදා ඔබේ වටිනා කාලේ නාස්ති කරන්න එපා. Number 3, smile over because it's mine. Contagious. හැම වෙලේම වෙලාවෙ මොකද හිනාව තව කෙනෙකුට බෝ කරන්න පුළුවන්. Number 4, what you give to this world, no matter good or bad, will always come back to you. ඔයා මේ ලෝකෙට දෙන දේ මොන දේ වුණත් හොඳ හෝ නරක ඔයාට ආපස්සට අනිවාර්යයෙන්ම ලැබෙනවා. Be silent in these two situations. මේ අවස්ථා තුනදී ඔබ නිහඬවන්න. Number 1, be silent when you are angry. නිහඬවන්න ඔබ කෝපයෙන් ඉන්න විට. Number 2, be silent when people don't value your words. නිහඬවන්න ඔබේ වචන වලට වටිනාකමක් නැති අවස්ථාවේ. Number 3, be silent when you listen to people. නිහඬවන්නලු තව කෙනෙකුට සමන් දීමට ඕන අවස්ථාවේදී. always remember. හොඳින් මතක තියාගන්න. Silence is not empty. නිහඬ බව කියන්නේ හිස් දෙයක් නෙමෙයි. It is a full of answers. ඒක පිළිතුරු වලින් පිරලා තියෙන දෙයක්. Also get to message you realize. පරිණත කෙනෙක් වුණාම තේරෙයි silence is more important than for you. යමක් ඔප්පු කරනවට වඩා නිහඬ බව කියන්නේ තාම වටිනා කාරණයක් විදියට. Always remember, හොඳින් මතක තියාගන්න. Problems are part of life. ප්‍රශ්න කියන්නේ ජීවිතේ කොටසක්. But overcoming them is the art of life. හැබැයි ප්‍රශ්න විසඳා ගැනීම කියන්නේ ජීවිතේ කලාවක්. One day a particular person will ask for the Lord Buddha. දවසක් බුදුහාමුදුරුවෝ පුද්ගලෙක් අහනවා why people blame me? ඇයි මිනිස්සු මට වයින්නේ? The Lord Buddha said බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා the blame who talks too much. වයින් ගොඩක් කතා කරනයිද? The blame who talks too little. වයින් චුට්ටක් කතා කරනයිද? The blame who is silent. වයින් නිහඬ වෙන්නේ කියලා. There is no one in this world who is not blame. මේ ලෝකෙ කිසිම කෙනෙක් නැහැ බැනුම් හදන්න කෙනෙක්. Use criticism as a motivation. ජීවිතේ හැම විමර්ශනයක්ම ඔබ ජීවිතේ පන්නරයක් කරගන්න. Money can buy a house but not home. ඔබට නිවසක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට ගයක් මිලදී ගන්න බැහැ. Money can buy a clock but not time. ඔබට ඔළුවක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට වෙලාව මිලදී ගන්න බැහැ. Money can buy a pen but not sleep. ඔබට ඇඳක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට නිින්ද මිලදී ගන්න බැහැ. Money can buy a book but not knowledge. ඔබට පොතක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට දැනුම මිලදී ගන්න බැහැ. Money can buy a food but not appetite. ඔබට ආහාර මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට රසය මිලදී ගන්න බැහැ. Money can buy a position but not respect. ඔබට තරතුරක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට ගෞරවය මිලදී ගන්න බැහැ. Money can buy insurance but not safety. ඔබට රක්ෂණයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට ආරක්ෂාව මිලදී ගන්න බැහැ. Money can buy a blood but not
life ඔබට ලේමිලා ගන්න පුළුවන්. හැබැයි ඔබට ජීවිතයක් මිලදී ගන්න බෑ. using money is not everything cheap. සල්ලි කියන්නේ life එක නෙවෙයි. එතනින් යන ජීවිතයක් අපිට තියෙනවා කියන කාරණය මතක් කරගන්න. මේක පොලිසියටත් වටිනවා. මේක නායකත්වයටත් වටිනවා. We need leaders not in love with money, but in love with justice, not in love with publicity, but in love with humanity. It's අපේ රටට අවශ්‍යයි. මොදලට කෑදර නැති නීතියට ගරු කරන හොඳ පොලිස් නිලධාරීන් අපේ රටට අවශ්‍යයි. සමුදලට කෑදර නැති නීතියට ගරු කරන හොඳ නායකයෝ අපේ රටට අවශ්‍යයි. පබ්ලිසිටි නැති මානවවාදී හොඳ පොලිස් නිලධාරීන් අපේ රටට අවශ්‍යයි. පබ්ලිසිටි නැති හොඳ මානවවාදී හොඳ නායකයෝ අපේ රටට අවශ්‍යයි. ජපානයේ මේ ළඟදී පොලිස් තුමා කියනවා no crime. I don't have described to any crime. ජපානයේ අපරාධ බිඳුව. ඒස අපිට පුළුවන් අපේ රට මේකට ගියේ. ඒස අපි කැපවෙමු. බොහොම ස්තුතියි. පැය දෙකකට ආසන්න කාලයක් මාත් එක්ක රැඳී සිටියට. මම හිතනවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුළු විශේෂයෙන්ම අපේ ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිතුරු සහකාර පොලිස් ස්ථානාධිපතිතුරු ඇතුළු සියලු නිලධාරි මණ්ඩලය ඔබ සියලු දෙනාටම ජය අවස්ථා තුනක් ලබා දෙනවා මේ දේශනය පිළිබඳ ඔබට දැනෙච්ච දේ අපිට කෙටියෙන් කියන්න මේ දේශනය පිළිබඳ මොකද කියන්නේ හොඳයි